ලංකාවේ මලගෙවල් වල හම්බෙන සුපිරි චරිත. නිතරම කන්න කතා කරන එක. අයියලා සෑහෙන වැඩනේ. මේ පාන් ගෙනලා තියෙන කාලෙම. හරි හරි මල්ලි අපි එන්න. ඔය යන්නකෝ අපි එන්නම් කන්න. එන්නේ. හරි හරි. මේ පොල් සම්බල හදලා ඉවරයි. කමු කාලෙම. හරි හරි මචං මේක ඉවර කරලා ආවා අන්තිම ලණුව ඈ. එන්නේ. අයියලා මේ මම බාම් පෙතිත් ගෙවුවා. පොල් සම්බලේ කමු කාලෙම යක්. එන්න මචං එන්න මේ පොඩි වැඩක් නේ මේක මග දාලා ඉන්න බෑ. අපි එන්න අනිවාර්යෙන් එනවා. හරි. අයියලා කමු මං නැත්තම් කවන්නද? කිව්වලු පාරතොට කන්න එන කියලා මම මගුලක් දෙන්න වැඩ කරන් දෙන්න ඵලයක් වෙනතොට මම නැත්තම් කතා කරන කන්න කතා කරා. හරි කියලා කිව්වා අම්මා මේ. කන් ඇහෙන එකපාර කිව්වන්ට ඵලයක් නැතනේ. වැඩි බන දෙසන එක. මගේ මතය නම් මචං එහෙම මල ගෙවල් කියලා අඬන්න දොඩන්න ඕනේ නැහැ. දැන් අර ගෑණි බලපන්. වැලහි ඉන්න වගේ තාම අඬනවා. එහෙම ඕනේ නැහැ. මොකද මරණය කියන එක අපි හැමෝටම පොදු දෙයක්. අපි හැමෝම අවබෝධයෙන් තමයි ජීවත් වෙන්න ඕන. අත්හැරීම පුරුදු කරන්න කියන්නේ ඒකනේ. මම කියලා මගේ කියලා දේවල් නෑ කියලා තමයි හිතාගෙන ඉන්නේ. මේ මෙතන අයිතිකාරයෙක් නැති iPhone එකක් තියෙනවා කාගෙත් දන්නේ නැහැ. ඔය මගේ මෙන්දියන්. මගේ. මොකද? ඔව් මගේ කියලා දෙයක් නෑ. මලගෙදරත් බොන්න හොයන එක. නේ? මුකුත් නෑ. මුකුත් නෑ කියන්නේ? නෑ මං අහන්නේ මේ. මුකුත් නෑ. මොනවද බං අහන්නේ මට තේරෙන්නේ නැහැ. මොකක්ද අහන්නේ? නෑ. මොනවා හරි කරමු. මොනවද ඉතින් කරන්න කතා කරන්නේ මේ? යකෝ අර කොල්ල ඔක්කොම ඇවිල්ලා ඉන්නේ සෙට් වෙන්න බලාගෙන ඉතින් මල ගෙවල් වලට එහෙම තමයි මොනවා හරි කරමු නිකන් ඉන්න බෑ සෙට් එක මොනවා හරි කරමු නිකන් ඉන්න එක හරිනේ තමයි නේ. එහෙනම් වරින් සෙට් එකත් එක්ක අර පැත්තට වල කපන්නේ. ආ වල කපන්න එන්නද? නිතරම කක්කි බර වෙන පොඩි එකා. තාත්තේ මට කක්කි බරයි. අනේ තාත්තා පොඩි වැඩක පුතා මේ අම්මට පොඩ්ඩක් කියන්න. තාත්ති මට කක්කි බරයිනේ. අයියෝ පුතා චුට්ටක් අම්මට කියන්නකෝ මේ ලොකු වැඩක ඉන්නේ. තාත්ති කලිසමෙන් කක්කි ගියා. අයියෝ මහ මෝඩයෙක් මූණක් කොහේ ගෑණි වසන්ති ප්‍රධාන සංවිධායක කියලා හිතන් ඉන්න එක. මේ උතර තොරණ වැඩ මොකද හරියද? මචං ටාංගාලේ වීලක් කියවපන් හාමුදුරුවෝ අම්මා. මේ අතන වල කපන වැඩේට 10 දෙනෙක් යන්න ඕන. ඔය 10 දෙනා අතනට යක්. මේ ඔය කොටගම මැදගෙන සුදුලංගි. මේ බීමල්ලි වෙන නම් මාතේ පොඩක් එන්න මේ කාමරේට පොඩි බඩුවක් පෙන්නන්න තියෙනවා. මම නැත්තම් කොරයි මේවා. ඉතින් මට මිස් වෙච්ච හැබැයි ඔයාට මතක් වෙච්ච මේ වගේ චරිත පහලින් කමෙන්ට් කරගෙන යන්න. Thanks for watching.